සතියක් වගේ කෙටි කාලයකින් බඩගින්නේ ඉන්නේ නැතුව Tamanගේ බර කිලෝ 7කින් අඩු කරගන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? හැමදාම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බඩයි උකුලයි මහතයි කියලා දුක් වෙන එක අදින් අතර කරන්න. මොකද ලෝකෙ පුරාම ඉන්න කාන්තාවන් සතියෙන් කෙට්ටුවට පාවිච්චි කරන මේ ලෝක ප්‍රසිද්ධ GM ඩයට් ප්ලෑන් එක ලංකාවේ අපේ කෑම බීමත් එක්ක නිවැරදිවම කරන්නේ කොහොමද කියලා අද සිට හෙළසුව ටීවී ඔබට දවසින් දවස කියලා දෙනවා. අද පළමු කොටසින් අපි බලමු කුසගින්නේ ඉන්නේ නැතුව ශරීරයේ විසද්‍රව්‍ය සෝදා හැරලා සම පැහැපත් කරන පළමු සහ දෙවැනි දවස් දෙකේ කන්න ඕනේ මොනවද කියලා. මේ ඩයට් ප්ලෑන් එකේ පළමු දවස් දෙකෙන් කරන්නේ අපේ සිරුර ඩිටොක්ස් කරන එක. ඒ කියන්නේ ශරීරයේ තැන්පත් වෙලා තියෙන අනවශ්‍ය විසද්‍රව්‍ය සහ ලේවල තියෙන අපද්‍රව්‍ය ඉවත් කරනවා. මේ නිසා සිරුරේ තැන්පත් වුණු මුරණ්ඩු තෙල් තට්ටු දිය වෙන්න පටන් ගන්නවා වගේම ලේ පිරිසිදු වෙන නිසා ඔයාලගේ සම ඇතුළ තින්ම පුදුමාකාර විදිහට පැහැපත් වෙලා ලස්සන වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි බලමු පළමු දිනේදී අප මොනවාද ආහාරයට ගන්න ඕනි කියලා. පළමු දිනේදී කෙසෙල් හැර අනෙකුත් බොහෝ පළතුරු වර්ග ඔබට ආහාරයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම කොමඩු, පැපොල්, අන්නාසි, ඇපල්, දොඩම් සහ පෙයාස් වැනි ජලය සහ තන්තු බහුල පළතුරු තෝරා ගැනීම වඩාත් සුදුසුයි. කුසගින්න දැනෙන සෑම අවස්ථාවකම පළතුරු ආහාරයට ගන්න පුළුවන්. නමුත් සීනි එකතු කළ ජූස්, පැකට් කළ පාන වර්ග සහ කෘත්‍රිම බීම වර්ග සම්පූර්ණයෙන්ම ඔබ නවත්වන්නට ඕනි. ඊළඟට අපි බලමු දෙවැනි දිනේදී ඔබ මොනවද ආහාරයට ගත යුත්තේ කියලා. දෙවැනි දිනේදී ඔබට ආහාරයට ගත හැක්කේ එළවලු පමණයි. එළවලු අමුවෙන් හෝ තම්බා හෝ එහෙම නැත්නම් සැහැල්ලුවෙන් වාෂ්පයෙන් පිසගෙන ඔබට ආහාරයට ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ගෝවා, කැරට්, පිපිඤ්ඤා, සලාද කොළ, බ්‍රොකෝලි, ඒ වගේම පලා වර්ග වැනි ආහාර ඉතාමත් හොඳ තේරීම්. උදෑසන ආහාරයට තඹු අල ආහාරයට ගත හැකිවත් දවසේ ඉදිරි වේලාවත් සඳහා අල වර්ග ආහාරයට ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුයි. ඒ වගේම විශේෂම කාරණාවක් තමයි තෙල්, බටර්, සෝස් වර්ග සහ අබතර රසකාරක භාවිතය ඔබ මේ දවස් 7ේදී අවම කළ යුතුයි. ඒ වගේම මතක තියාගත යුතු වැදගත්ම කරුණ තමයි මේ දවස් දෙකේම දවසට ඔබ වතුර ලීටර් 3ක් අනිවාර්යෙන්ම බොන්න ඕනේ. දැන් ඔයාලා සිරුර පිරිසිදු කරලා ඉවරයි. හැබැයි 3 වෙනි සහ 4 වෙනි දවස් දෙක තමයි බඩේ සහ උකුලේ තෙල් වේගයෙන්ම දිය වෙන්න පටන් ගන්න ප්‍රධානතම දවස් දෙක. මේ දවස් දෙකේ කන්න ඕනි විශේෂ කෑම මොනවද කියලා අපි හෙට සවස ගේන දෙවැනි වීඩියෝවෙන් බලමු. ඒක මගහැර ගන්න නැතුව බලන්න අපේ හෙළසුව ටීවී channel එක subscribe කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. ස්තුතියි.